Good morning සෙට් එකට අද මේ සැටර්ඩේ ගෙදර ඉන්න ගමන් මම ගොඩ දවසකින් නම් බලන් හිටියා යන්න පැත්තක් ඒ තමයි ඩෝ කවුන්ටි මෙහි තියෙන හරි ලස්සන පැත්තක් ඇත්තටම මේ ඒ පැත්තට අද ගිහිල්ලා එන්න තමයි හිතන් හිටියේ උදේම පොඩි තරම් පොඩි නිදිමත සීන් එකකුත් තියෙනවා ඒ පැත්ත හරි ලස්සනයි කියලා මට මම දැක්ක ෆොටෝස් වලින් ගොඩක් කට්ටිය යනවා එහෙම සමයක විතරයි යන්න පුළුවන් අනිත් කාලේට තව ස්නෝ වලින් වැහිලා තියෙන්නේ ඉතින් අපි යමු අද ඒ පැත්තේ රවුම ගන්න දහසනම් පොඩි ගතියක් තියෙන පොඩි නිල් පාට සීන් එකක් වෙලා තියෙනවා. ඉතින් මොන මගුල යන්නත් කලින් මොන හරි බොන්න ඕනේ කොෆි තමයි. අපිට පොඩ්ඩක් දවල් වෙලා නැගිටලා යන්න නිසා මේ රස්ට් කොෆි ගන්න සෙට් වෙන්නේ නැති ඒ වගේ. ඒ නිසා අපි පොඩි අයිස් කොෆි එකක් ගාගෙන යමු. ඉතින් ඇමරිකාව කොහොම ගොඩක් අයට මතක් වෙන්නේ ලොකු බිල්ඩින් අලුත් ටෙක්නොලොජීස් ඒ හැමදේම තමයි ගොඩක් වෙලාවට කට්ටියට මතක් වෙන්නේ. ඒ ඇත්තටම ප්‍රධාන සිටිස් වල විතරයි. ඇමරිකාවේ පොඩ්ඩක් ඇතුළට ගියාම ඔයාලට දැක ගන්න පුළුවන් ගොඩක් ඇමරිකාවෙත් ඇග්‍රිකල්චර් වගා කිරීම සිද්ධ වෙනවා. මේක සෑහෙන උස්සස් මට්ටමින් සහ විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට හිතාගන්න බැරි තරම් අක්කර ප්‍රමාණයක එයාලා වගා කිරීම කරනවා. ඉතින් මම ඉන්න පැත්තත් ඒ වගේ මෙහෙම යද්දිත් දැක්ක මේ මෙතන වගා කරන්න එයාලා දැන් ඇත්තටම කෝන් මොනවාද අපි කියන්නේ ඉරිඟු. ඉතින් ඉරිඟු තමයි වගා කරන්නේ. මෙහි ඉරිඟු ගොඩක් වගා කරනවා. මම හිතන්නේ මෙහෙත් පාවිච්චි කර ගන්නවා සහ මේක පිටරටටත් එයාලා යවනවා ඉරිඟු. ඉතින් ඉරිඟු එයාලා වගා කරනවා වගේම ඒ වගා කරන ඉරිඟු එයාලා එවලම විකුණන්නේ නැහැ. එයාලා කාලයක් ඒවා තියාගෙන ඉඳලා හරි මිලක්කාවට පස්සේ තමයි යාලා විකුණන්නේ. මම හිතන්නේ අන්නේ කෑල්ල තමයි ලංකාවේ මිසින් වෙලා තියෙන්නේ. අර කාලයක් තියාගෙන ඉන්න බැරි කමක් තමයි ලංකාවේ දෙන්නේ. නැත්නම් මම හිතන්නේ ලංකාවේ හදන කෑම ලංකාවේ අයට කන්න ඇති මට්ටමට ලංකාවේ කෑම නිෂ්පාදනය වෙන්නේ කියලා මට තේරෙනවා. මොකද මම නුවරඑළිය අවුරුදු කීපයක් හිටියා. ඒ ඉන්න කාලේ මට තේරුණා විශාල වශයෙන් වගා කිරීම සිද්ධ කරනවා සහ විශාල වශයෙන් ඒ වගා කිරීම ඉවර වුණාම ඒ කෑම ටික ආපහු ඉතින් කුණු කූඩේට දානවා. විකුණ ගන්න බෑ, හරි මිලක් නෑ, කුණු වෙලා යනවා, ඔය වගේ ප්‍රශ්න නිසා. මේ ප්‍රශ්නෙට මෙයාලා විසඳුමක් හොයාගෙන තියෙනවා. තමන් කඩා ගන්න, නෙලා ගන්න තමන්ගේ භෝග ටික සුරක්ෂිත කරලා තියා ගන්නවා කල. ඒක ශීත කරනම නෙමෙයි, මෙයාලා වෙන වෙන දේවල් පාවිච්චි කරනවා. අර සයිලෝ වගේ දේවල්. ඉතින් ඒවා පාවිච්චි කරලා මෙයාලා හරි මිලක් ආව කාලෙක විතරක් මෙයාලා යාලගේ බෝග ටික එළියට දානවා. ඉතින් ඒක මාර වටිනවා. ඉතින් දිගටම ගමන ගියා. ගොඩක් අය මේ දවස්වල කැම්පස් අරගෙන යනවා උඩට. මේ තියෙන්නේ ඒ වගේ කැම්ප් එකක්. මෙහෙම ගිහිල්ලා යාලා උඩ පාක් කරලා මුළු දවසම දවස් 2-3ක් එහෙ ඉන්නවා. ඉතින් මම ඉස්සර වෙලාම ගියේ මෙයාලගේ තියෙන ලස්සන බීච් එකකට. වාහනේ නතර කරලා පාකින් වලටත් පේ කරලා ඊට පස්සේ මම ආවේ ලස්සන මේ බීච් එක බලන්න. අතර මේ බීච් එකක් කියලා කොට මේ මුහුදු වතුර නෙවෙයි මෙතන තියෙන්නේ, මුහුද නෙවෙයි. මේක ඇවිල්ලා ලේක් මිචිගන්. අර අපි ඉගෙන ගන්නේ ඒ දවස්වල ලෝකේ තියෙන ලොකුම විල් ගැන, ලොකුම ජලාශ ගැන ඉගෙන ගන්නකොට ඉතින් මේ තියෙන එක ජලාශයක්. ඉතින් ඇත්තටම මේක මුහුදක් වගේම තමයි. මේකේ එහා පැත්ත පේන්නේ නැහැ කොහොමදවත්. ඒ තරම් විශාලයි මේක. සහ මේක මුහුදක වගේම රැලි එනවා. මිනිස්සු ගොඩක් ඉන්නවා. ලස්සන බීච් එකක් තියෙනවා මෙතන. ඒ වගේම මේ එතන බලන්න ලස්සනයි, හරිම ලස්සනයි. මේ ගල් වලින්
හැදිලා තියෙනවා මේ අයින දිගට. ඉතින් හරිම ලස්සනයි මේක බලන්න. මේක අතරම ලේක් එකක්. අර පැත්තේ පේන බීච් එක. මිනිස්සු ගොඩක් ඉන්නවා. ඊට පස්සේ මම මේ පැත්තේ අයින දිගට උඩට ගියා. එයාලා හරිම ලස්සනට මේක හදලා තියෙනවා මිනිස්සුන්ට බලන්න. ඒක නම් මාරම වටිනවා. හරිම නිස්කලංකයි. ලස්සන බංකු තියෙනවා. ලංකාවේ වගේ මේ බංකු වල කවුද දුන්නේ කියලා ලියලා තියෙනවා. හරිම ලස්සනයි. ඉතල පොඩි ගල් වගේ දාලා පොඩි වැලි පාරක් වගේ. ඒක දිගේ යන්න පුළුවන් උඩට විදගෙන. මෙතන මම කිලෝමීටර්ස් 3ක් විතර ඇවිදගෙන ගියා උඩට. හරිම ලස්සනයි. සයිඩ් එකේ මුහුද වගේ තියෙන ජලාශය තියෙනවා. එක තැන්වල ඒ වගේ තියෙන කොරල් පාර. ඊට පස්සේ මුහුද සම්බන්ධව මේ මුහුද නෙමෙයි අතන මේක සී කියලා කිව්වට මෙතන ජලාශයක්. මේ ජලාශය සම්බන්ධව මෙතන හම්බ වුණ දේවල් එහෙම මේ දිගටම උඩට යද්දි තියෙනවා. මේ තමයි ලේක් මිචිගන්. හරිම ලස්සනයි. මම මේ ගල් ටික දිගෙත් ටිකක් ඇවිදගෙන ගියා. පොඩ්ඩක් ඩේන්ජරස් වගේ අර තනියෙන් ගිය නිසා පොඩ්ඩක් හරි වැදිලා වැටුණත් එහෙම අනිකර ගල්මයි තියෙන්නේ. ලිස්සන්නේ නම් නැහැ වැඩිය. හරිම ලස්සනයි. මෙහි තියෙන අර ලංකාවේ හුම්මානේ වගේ සීන් එකක්. යටින් වතුර එනවා. ලස්සනට උඩට ගහන ප්‍රෙෂර් එක වැඩි වෙද්දි. කරුනේ. Wow. It's beautiful. It's beautiful. ඉතින් මෙයාලා මේ අයින දිගට ගොඩක් ලස්සනට වැලි පාරක් හදලා තිබ්බා. ඉතින් හරි ලස්සන ගස් තියෙනවා මේ ටිකේ. මේ හරිම ප්‍රසිද්ධයි. මේ පැත්තට කියන්නේ ඩෝ කවුනි. ඉතින් ගොඩක් අය මේ පැතිවලට එනවා ඩේ ට්‍රිප් වගේ ඇවිදලා යන්න. හරිම ලස්සනයි මේ නේචර් එක නම් චිත්‍රාන්ද වගේ තමයි. මේ කට්ටිය මෙතනට ඇවිල්ලා ඉන්නවා. මෙතන මේ මෙහෙම බලද්දි ගැඹුරුයි වගේ පේන. මේ මෙහෙම බලද්දි ගැඹුරුයි වගේ පේන්නේ නැහැ. හැබැයි මෙතන ඇත්තටම ටිකක් ගැඹුරුයි. මෙතන අඩි 10ක් විතර ගැඹුරුයි. අර ඉන්නේ මෙතනට ආව කට්ටිය කොල්ලෝ මේ වතුරට පනිනවා ඇවිල්ලා. මෙතන ගල් පොඩි පතුරු වලින් වගේ තමයි මේ ගල් හැදිලා තියෙන්නේ. ඒක ඉවර කරලා මම ඊට පස්සේ ආවේ මෙතන මේ පොඩි අයිලන්ඩ් එකකට. ඒ අයිලන්ඩ් එකේ තියෙනවා පරණ ලයිට් හවුස් එකක්. ඒ ලයිට් හවුස් එක බලන්න තමයි මම ආවේ. ඒ ලයිට් හවුස් එකේ උඩ නැගිට පස්සේ හරිම ලස්සනයි. මේ ලයිට් හවුස් එක ගන්න තමයි මම ගියේ. මේ තමයි ලයිට් හවුස් එක නැගිට පස්සේ මේ පෙන්නේත් මොහොත වගේ ලස්සනට තියෙන්නේ ලේක් මිචිගන්. ඒ හරිම ලස්සන වුණාට ජලාශයක් වුණාට හරිම මුහුද වගේ තමයි පේන්නේ. මාර ලස්සනයි. මම ලයිට් හවුස් එක උඩ ඉන්නේ අතරේ.
ඉතින් එතන බලලා ඉවර කරලා මම ගියේ මේ ඩෝ කවුන්ටර් වල තියෙන ගොඩක් ප්‍රසිද්ධ තැනක් බලන්න. ඒ තමයි මේකේ වංගුත් එක තියෙන පාර. ඉතින් ඒක හරිම ලස්සනයි කියලා කියනවා. ෆෝල් එකට මේ ගස්වල පාට වෙනස් වුණාම මෙතන හරිම ලස්සනයි කියලා කියනවා. ඉතින් ගොඩක් අය මේක බලන්න එනවා. මේ වංගුත් එක්ක අර දුරට පේන පාර ෆෝල් එකේදී හරිම ලස්සනයි කියලා. මේ ගස් ඔක්කොම මේ වෙනම එක එක පාට වෙනවා. ඉතින් මේ හැරේට වැඩි සිග්නල් තිබුණෙත් නෑ. දැන් නම් කොළ පාටට ඔක්කොම තියෙන්නේ. මම හිතන් ඉන්නවා යන්න ෆෝල් එකේ ගිහිල්ලා බලන්න මේ පැත්ත. හරිම ලස්සනයි. ඉතින් මේ පැත්ත මේ තමයි ඒ කෑල්ල. මේ කෑල්ල තමයි ෆෝල් එකේ ගිහිල්ලා බලන්න හිතන් ඉන්නේ. දිගට පාර තියෙනවා වංගුත් එක්ක ලස්සනට ගස් තියෙනවා දෙපැත්තෙන්. ඉතින් ලස්සන කලර් වුණාම හරිම ලස්සනයි ඒක. ඉතින් කොහොම තමයි දවසේ ගෙවුනේ. සමහර වීඩියෝ කැලේ අතරම ගන්න ඕනේ නැහැ. මම තාම මේ පටන් ගත්ත නිසා මට ලොකු අයිඩියා එකක් නැහැ මොන වගේ ෂොට්ස්ද ගන්න ඕනේ කියලා. ඉස්සරහට ටිකක් ඉම්ප්‍රූව් කරලා ෂොට්ස් ටික ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ විදිහට ගෙදර ආවා. ඕක තමයි මගේ සන්ඩේ එක සැටර්ඩේ එක ඇත්තටම ගෙවුනේ මේ